සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. පළවෙනි වීඩියෝ එක විදිහට මම කරන්න තියෙන්නේ කරේ ෆෝන් එකෙන් ඉතාමත් සරලව ඇනලයිස් එකක් කරගන්න කොහොමද කියලා. එතකොට සරලව කියන්නේ බොහොම සරලව ට්‍රෙන්ඩ් ලයින් විතරක්. ඒ කියන්නේ ටූල් දෙකක් විතරක් පාවිච්චි කරලා ට්‍රෙන්ඩ් එක, ඒ කියන්නේ ලයින් එකක් විතරක් පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරන්න කියලා. මේකට අපිට ඕනි කරන්නේ එක ඇප් එකයි ටූල් දෙකයි. ටූල් දෙකක් වල ටූල් දෙක ඕනි වෙන එකකුත් නෑ. එක ටූල් එකක් තිබ්බනම් හොඳටම ඇති. එහෙනම් වැඩි කතා නැතුව ගිහින් බලමු වීඩියෝ එකට. දැන් ලැප් එකෙන් නෙමෙයි මම ඔයාලට වැඩි කියා දෙන්නේ. මේකට අපිට ඕන වෙනවා Trading View app එක. ඔයාලා Play Store තියෙනවා නම් Play Store එහෙම නැත්නම් App Store තියෙනවා නම් App Store එකට ගිහිල්ලා මේ app එක download කරගන්න ඕනි. මේකේ මයින් කරගන්න මම ඇනලයිස් කරලා තියෙන ඒවා ටික. ට්‍රෙන්ඩ් ලයින් එකක් ඉස්සලාම මම ලියාගත්තා ඔයාලට කොහොමද වැඩේ පැහැදිලි කරගන්න ඕනි කියලා. අපිට ඕනි කරන ටූල් දෙකයි. එක ටූල් එකක් මෙන්න මෙතන තියෙන මම ඔයාලට එක පෙන්නන්න. මේ තියෙන මේ ටූල් එක අපිට ඕනි කරනවා. මේ තියෙන මෙන්න මේ ටූල් එක. මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් අඳින ටූල් එක. සහ මේක රෙක්ටැන්ගල් එක. ඒක අපිට ඕනි වෙයිද කියලා අපි බලමු. ඉස්සලාම ඔයාලට පැහැදිලි කරන්න ඔයාලට ඕනි කරන කොයින් එක ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනි. ඕනි කොයින් එක සිලෙක්ට් කරගන්න කියන්නේ මෙතන Trading View app එක ගත්තට පස්සේ මෙතන තියෙනවා BTC USDT කියලා මෙතන මේ ආකාරයට යට. එතනින් අපි අදාළ කොයින් එක ටච් කරලා පස්සේ කොයින් එකේ ඇනලයිස් එක එනවා. ටයිම් ෆ්‍රේම් තියෙනවා මෙතන 4 hour 30 minute 5 minute 1 hour 4 hour ටයිම් ෆ්‍රේම් ගොඩක් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් වල මම ඔයාලට ලොකු ටයිම් ෆ්‍රේම් එක විතරක් පැහැදිලි කරන්නම්. 4 hour ටයිම් ෆ්‍රේම් එකේ කොහොමද බලමු වැඩේ වෙන්නේ. ෆෝන් එක ඇනලයිස් කරන විදිහ ලේසි වෙන්න ෆෝන් එක හරවගමු. රේට් කරලා හරි මෙන්න මේ ආකාරයට ඔයාලට ෆෝන් එක හදාගත්තා නම් chart එකේ ලොකු දෙයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පොඩක් ලොකු ඇනලයිස් එකකුත් නැතුව මම ඔයාලට පොඩි ඊට පැහැදිලි කරන්නම් ට්‍රෙන්ඩ් ලයින් එක කියන්නේ කොහොමද කියලා. මම මෙතනින් බැලුවම පේනවා ඩවුන් ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. මම ඔයාලට එක පෙන්නන්නම් ට්‍රෙන්ඩ් ලයින් එක. මෙන්න මේ ආකාරයට යනවා ට්‍රෙන්ඩ් එක. ඩවුන් වුණා, ආයි අප් වුණා, ඩවුන් වුණා, ආයි ලෝ එක ගැලෙව්වා, ආයි ඩවුන් වුණා, ආයි ඩවුන් වුණා, ආයි මෙහෙම මේ මාකට් එකේ යන්න පුළුවන්. යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ ඇනලයිස් එක මත. ඒ කියන්නේ ඇනලයිස් එකට මාකට් එක වැඩ කරන්නේ. අපි මාකට් එකේ යන පැත්තට ඇනලයිස් එක කරගන්න ඕනේ. අපිට ඕනි පැත්තට මාකට් එක හරවන්න බෑ. හරි අපිට ඕනි වෙනවා දැන් මෙතන ඔයාලට පේනවා ට්‍රෙන්ඩ් ලයින් එක අපි ගත්තා. මෙන්න මේ ආකාරයට ලයින් එකක් ඇඳගමු. ඒක අදින්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. මෙන්න මේ වගේ ලයින් එක ඔයාලට ඇඳගන්න පුළුවන්. ෆෝන් එකෙන් පොඩ්ඩක් අමාරුයි බට් ඒ වුණාට කරන්න බැරි නෑ පුළුවන්. මෙන්න මෙතන මේ ලයින් එක ටච් වෙලා තියෙනවා. ඕකේ. ආයි මෙන්න මෙතන මේ ලයින් එක ටච් වෙලා තියෙනවා. ආයි මෙන්න මෙතනත් මේ ලයින් එක ටච් කරලා තියෙනවා. මෙතනත් ටච් කරලා තියෙනවා. මෙතනත් ටච් කරලා තියෙනවා. මෙන්න මෙතන මේ විදිහට මේක ටච් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් දෙපාරක් මේ වගේ තැන් දෙකකදී විතර ටච් කරා නම් අපි ඒක ට්‍රෙන්ඩ් ලයින් එකක් විදිහට ගන්නවා. දෙපාරක් ටච් වෙලා නම් ඒ තැන දැන් මෙතන මේ පැහැදිලිව පේනවා මේ ට්‍රෙන්ඩ් එක ඩවුන් එකකට තමයි යන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකද මේ වගේ. මෙතන ටච් වුණා, ඩවුන් වුණා. ආයි මෙතන ටච් වුණා, ආයි ඩවුන් වුණා. මෙතන ටච් වුණා, ආයි ඩවුන් වුණා. මෙන්න මේ ආකාරයට. දැන් ආයි මේ මාකට් එක එක්කෝ මෙතන ටච් වෙලා ඩවුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් උඩට මෙහෙම අප් වෙන්නත් පුළුවන්. අපි දැන් ඇනලයිස් එකේ විදිහට මේක ඩවුන් එකක් විදිහටම ගමු. එතකොට මෙන්න මේ වගේ හැම තැනකදීම ටච් කිරීම. ඒ කියන්නේ මෙන්න අපි අනිත් එකත් ඇඳගමු අනිත් ලයින් එකක්. මේක ලයින් දෙකක් ඇඳගන්න පුළුවන් අපිට. මෙතනත් පේනවා. මෙන්න මේ ආකාරයට. මෙන්න මෙහෙම පල්ලෙහා ඔන්න දැන් බලා ගන්න පුළුවන් මේ ඉන්දියානු 4 hour time frame එකේ. මෙතන ටච් කරලා තියෙනවා. ආයෙ මෙතන ටච් කරලා තියෙනවා. ආයෙ මෙතන ටච් කරලා තියෙනවා. මෙතන තුන් පාරක් ටච් වෙලා තියෙනවා මේ ට්‍රෙන්ඩ් එක. එතකොට මේකට තමයි කියන්නේ අපි ට්‍රෙන්ඩ් ලයින් ඇනලයිස් එක. මේ හරි සරලයි. හරිම සරලයි. මේ වගේ මාකට් එකේ තමයි සරල විදිහට අපිට ඇනලයිස් කරගන්න පුළුවන්. අපි බලමු මේ වගේ තව තැනක්
මෙතන මම මේක ඩිලීට් කරනවා. මේක මම මේ දවස්වල බෑක් ටෙස්ට් කරන එක චුට්ටක් අමාරුයි. මෙන්න මෙතන තියෙනවා ආයෙත් මේ වගේම ට්‍රෙන්ඩ් ලයින් එක මේ. දැන් තුනක් ටච් කරලා තියෙනවා. 1 2 3 මේ උඩටත් තියෙනවා ඒ විදිහටම. මෙන්න මෙතන ටච් කරලා තියෙනවා. මෙතන මෙහෙම ටච් කරලා මෙහෙම ගන්නත් පුළුවන්. මෙතනින් අපිට එන්ට්‍රි එකක් ගන්න හරි සාර්ථක විදිහට පේනවා. ඕහව වල හරියට බැලුවොත් ලොකු ටයිම් ෆ්‍රේම් එකක නිසා මේක 1 hour දැම්මම ඔයාලට හරියට පේනවා. මම පැහැදිලි කරලා පෙන්නනවා. මෙතන ටච් කරලා තියෙනවා. මෙතන ටච් කරලා තියෙනවා. මෙතන ටච් කරලා තියෙනවා. ආයෙ මාකට් එක වෙලා තියෙනවා. මේ සම්පූර්ණ රේන්ජ් එකේම මෙන්න මෙතනට එනකම් අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ තමයි ටාගට් එක. අදාළ ටාගට් එක. හරි විදිහට බලමු. මේක ලික්විඩිටි ගැනීමක් තමයි. ලික්විඩිටි අරන් අප් වෙන එකක් තියෙන්නේ. ඒත් මෙතන ඔයාලට ටාගට් එක තියාගන්න පුළුවන්. අපි 1 hour යමු. මම මේ ඔයාලට කියා දෙන්නේ මම දන්න දේ මිසක් මම නොදන්න දේවල් කියා දෙන්නේ නැහැ. ඉන්න මෙතන මේ කරට සර්කල් ටික ලොකු වැඩිනේ. කමන්නේ අපි ටික ඩිලීට් කරගමු. ඩිලීට් කරලා මේ විදිහේ ලයින් එක කරගමු. පොඩි ටයිම් ෆ්‍රේම් එකකට හම අරට එක හොඳට බලා ගන්න පුළුවන් ළඟට. හරියට බැලුවොත් මාකට් එක අර කිව්වා වගේ මේ හැමතැනකම ටච් වෙලා මෙතන ටච් වෙලා ඩවුන් වෙනවා. මෙතන ටච් වෙලා ආයි ඩවුන් වෙනවා. මෙතන ටච් වෙලා ආයි ඩවුන් වෙනවා. මෙතන ටච් වෙලා ආයි ඩවුන් වෙලා මෙතනින් උඩට මේ ලයින් එකෙන් උඩට අප් වෙලා අප් වෙනවා කියලා අපිට මෙතනින් බයි ට්‍රේඩ් එකක් ගන්න. ඒ කියන්නේ අප් වෙනවා කියලා මාකට් එකේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මෙතන වලට පැහැදිලිව පේනවා අප් වුණාට පස්සේ එකපාරින්ම අරගෙන තියෙනවා මේ ෆස්ට් ටාගට් එකම කෙලින්ම අප් එකත් එක්කම. ඒ වෙන අප් එකත් එක්කම අපි ගත්තනම් සාමාන්‍යයෙන් බයි ට්‍රේඩ් එකක්. මෙන්න මෙතන ලොං පොසිෂන් එකක්. ස්ටොප් ලොස් එක මෙන්න මෙතනින් තියලා ටාගට් එක මෙන්න මෙතනින් තිබ්බොත් ඒ කියන්නේ අදාළ හයි එකට තිබ්බොත් 1 hour නිසා පේන්නේ. පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහින් බලමු. 50 තියෙනවා ගාන්ඩ TP වෙදිල 2RR එකක් තියෙනවා. එතකොට මේක TP 101.0 බයිනෑන්ස් එක වල ට්‍රේඩ් එක දැම්මම 101.36ක් තියෙනවා. ඒ කියන්නේ 10x වලින් බැලුවොත් 10යි 100ට 20x වලින් බැලුවොත් 125ක් විතර තියෙනවා. 23ක් විතර. ඒකට සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ ස්කැල්පින් එන්ට්‍රි මොකද ටක් ගාලා මාකටිං අයින් වෙන එක. මම දැක බ්ලොග් මෙදා කියන්නේ ලොකු RR ගන්න නැතුව 1 to 2 1 to 3 වගේ RR එකකින් මාකටිං අයින් වෙනවා කියන්නේ ඔයා ප්‍රොෆිටබල් වෙන එකේ තියෙන මොකද කියන්නේ ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් අවස්ථා වැඩි. තවත් මේ වගේ එක්සාම්පල් එකකට ගිහින් බැලුවොත් සරලව පැහැදිලි කිරීමක් කරන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක. අපි මේ අඳපු මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරලා පාතට යන්නේ නැතුව ඒකෙන් උඩට කැන්ඩල් බොඩි එක බ්‍රේක් වෙන්න ඕනේ. මේ අඳපු හැම ට්‍රෙන්ඩ් එකම මේ බලන්න. මෙතන කැන්ඩල් බොඩි එකකින්නේ. මෙන්න මෙතන කැන්ඩල් බොඩි එකකින් තමයි මේ ඒක උඩට අප් වෙන. කියන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකනොත් උඩට යන්නේ කැන්ඩල් බොඩි එක. අන්න එහෙම අප් කරලා අපිට මෙතනින් බයි ට්‍රේඩ් එකක් ටක් ගාලා අරගන්න පුළුවන්. වාහනේ යනවා පාර දෙපැත්තේ ඒක ඉච්චර හිතන්න එපා. තව මේ වගේ සරල එක්සාම්පල් එකකට යනවා. BTC වලම ඕන් එකෙන් තම සරල විදිහට ගන්න පුළුවන් ට්‍රේඩ් එන්ට්‍රි එක. දැන් මෙතන මම මාක් කරලා තියෙනවා ලොකු ටයිම් ෆ්‍රේම් එකක. මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන ටච් වෙලා තියෙනවා. මෙහෙම ඩවුන් වෙලා තියෙනවා. ආයි මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන ටච් වෙලා තියෙනවා. මෙහෙම අප් වී ඩවුන් වී අන්තිමට මේ තියෙන මෙන්න මෙතන ලයින් එක උඩට බ්‍රේක් කරලා කෙලින්ම මාකට් එක අප් වෙලා තියෙනවා ලොකු ප්‍රොෆිට් එකකට. මම බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ලොකු අප් එකක් ගිහින් දිනවා. මෙතන තව මෙතන අප් වෙන්නට විදිහට ගන්න පුළුවන්. මෙන්න මේකත් කන්ෆර්මේෂන් එකක් විදිහට මෙතන ඩබල් බොටම් එකක් තියෙනවා. මෙන්න මේව මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. මෙන්න මේ අප් එක ලොකු අප් එකක්. ඒකට මෙතනින් ඔයාලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙන එකත් එක්කලා මෙන්න මේ ලයින් එක බ්‍රේක් එකත් එක්ක බයි ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මේවා මෙන්න මෙතනින් යට ලෝ එකකින් ස්ටොප් ලොස් එක තිබ්බා. අල්ලුවා ට්‍රේඩ් එක
ගන්න පුළුවන් මෙන්න මෙතනට එනකම්ම ගන්න පුළුවන් ටාගට් එක විදියට මෙන්න මේ හයි එකට එනකම්ම ගන්න පුළුවන් ඉතින් මේ හයි එකට එනකම්ම කීපයක් ගිහින් 130ක ඒ කියන්නේ 10x වලින් ගත්තොත් එහෙම 300ක ගෑන් එක BTC අප් වෙලා තියෙනවා 300ක අප් එක කියනවා ඩොලර් 10ක් දැම්ම නම් ඩොලර් 30ක ප්‍රොෆිට් එකක් වගේ ඇවිත් තිනවා 300ක් නේ මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් හරි විදියට ඉතාමත් ලේසි විදියට ගන්න පුළුවන් මේ වගේ තව මේ මම කලින් ඇනලයිස් කරපුවා අපි තව තැනකට ගිහින් බලුවා මෙතන මට එකක් පේනවා බට් පැහැදිලි පොඩ්ඩක් මදි නිසා තව පැහැදිලි කරගන්න මේ තියෙන්නේ ඔයාලට මේ වගේ අර බ්‍රේක් වෙන්නේ නැති වුණත් අපිට ට්‍රේඩ් එක ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැන්වල ටච් වුණා ආයි ටච් වුණා ආයි ඊළඟට මෙතනදී සෙල් ට්‍රේඩ් එකක් වුණත් අපිට ගන්න පුළුවන් බ්‍රේක් අවුට් එක ගන්නෝදී මෙතන රිජෙක්ට් වුන නිසා මෙතනින් මෙන්න මේ ලයින් එකට එනකම් මෙතනින් ආයි බයි ට්‍රේඩ් එකක් වුණත් ගන්න පුළුවන් මේ හයි එකට ටාගට් කරලා ආයි මෙතනින් ඩවුන් එකක් වුණත් අපිට ගන්න පුළුවන් බයක් නැතුව ගන්න පුළුවන් දැන් මෙන්න මේ යටට ගිහිල්ලා ටාගට් ඊට පස්සේ තමයි බයි එකක් දෙන්නේ ලොකුවට ඒ බයි එක ලොකු බයි එකක් වෙලා තියෙනවා බයි එක කියන්නේ අප් ට්‍රේඩ් එකක් මාකට් එක BTC එක සාමාන්‍ය විදිහට අප් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ මාකට් එකේ නම් මූවමන්ට් එක අඩුයි බට් දැන් අප් ට්‍රේඩ් එකම නෙබල දැන් බලමු මේ වගේම ඩවුන් වෙන එක මේ මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකනේ මේ ලයින් එකෙන් පහතට මාකට් එක හොඳට ගමන් කරලා තියෙනවා මේ ලයින් එකෙන් පහතට ආවට පස්සේ මාකට් එක සෙල් වෙලා තියෙනවා මෙතනින් ෂෝට් පොසිෂන් එකක් ගත්තා නම් ටාගට් එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 10ක විතර කියන්නේ 10x වලින් ගත්ත 100ක TP එක RR එක නම් මම මෙච්චර ලොකු RR නම් ගන්න කියන්නේ සාමාන්‍ය 1 to 2 උනත් හොඳට මෙත 1 to 3 1 to 4 ඒ වගේ RR එක මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා ඒ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් බ්‍රේක් වුණාට පස්සේ මාකට් එක ඊටවත් පැහැදිලි ආකාරයට උඩට ගිහින් තියෙන මෙන්න මෙතන. එතනින් කැමති කෙනෙක්ට බයි එකක් ගන්න පුළුවන්කම දීලා තියෙනවා. මේ වගේ තව ගොඩාක් තියෙන මාකට් එකේ බෑක් ටෙස්ට් කරන එක තමයි ගොඩක් දුරට වටින්නේ. මේ වගේ ගොඩාක් ඉන්ඩි ගන්න බෑ මේ මෙතනත් ඒ වගේම එකක් තමයි දැන් ලයිව් මාකට් එක. මේ තියෙන BTC. මේත් ඒ වගේම ට්‍රෙන්ඩ් ලයින් ටච් කරගෙන මාකට් එක ඩවුන් මොමන්ට් එකකට යන එක. මම හිතනවා ඔයාලට ට්‍රෙන්ඩ් ලයින් නම් ඉතාමත් පැහැදිලි විදිහට සරලව මම හිතන්නේ මේ විදිහට මෙච්චර සරලව එන්ට්‍රි එකක් ගන්න පුළුවන් කියලා කවුරු කියාද කියලා. ඉස්සරහට ඇත්තට මම නම් සාමාන්‍යයෙන් මෙහෙම එන්ට්‍රි ගන්න අඩුයි. ඒතකොට එක කන්ෆර්මේෂන් එකක් බලලා විතරක් එන්ට්‍රි එකක් ගන්න එක සාර්ථක මදි. මේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එකත් එක්ක බ්‍රේක් බ්ලොක් එකකින් ඊට පස්සේ FVG එකකින් FVG එකක් බලලා ඊට පස්සේ ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එකක් බලලා ට්‍රේඩ් එකක් ගන්නවා රීටෙස්ට් එකක් බලලා ට්‍රේඩ් එකක් ගත්තොත් මේ ට්‍රෙන්ඩ් ලයින් හොඳයි මේ වගේ ලොකු ටයිම් ෆ්‍රේම් වල ඔයාලට බයි එකක් ගන්න අනිවාර්යයෙන්ම සෙල් ට්‍රේඩ් වලට වඩා ස්පොට් එක. ඒකට සාමාන්‍යයෙන් $100 100ක් වගේ ඩිපොසිට් එකක් දාලා දවසට මේ වගේ එක ට්‍රේඩ් එකක් දාලා දවස් දෙකකින් විතර ටාගට් එකට ගියාට පස්සේ සාමාන්‍ය 110ක 100ක ටාගට් එකක් ගියාම ඔයාලට ඩොලර් 10ක ප්‍රොෆිට් එකක් එනවා. දවස් දෙකකට වගේ දවස් දෙකක් විතර යයි සමහර විට මූවමන්ට් එක අනුව. ඉතින් එහෙම වුණොත් දවස් දෙකකට රුපියල් 3000ක් විතර එනවා. ඉතින් ලොකුවට හොයන්න බෑ. ලොකුවට හොයන්න නම් ලොකු ඩිපොසිට් එකක් ගන්න ඕනේ. ඒ වගේම ලොකු ඩිපොසිට් එකකට වඩා ඔයාලා හොඳට නොලෙජ් එක ඉගෙන ගන්න ඕනේ. මේක හොඳට ඉගෙන ගන්න නොලෙජ් එක තියෙන්න ඕනේ වැඩේ කරන්න. පළක් අයට දැනුම තියෙනවා සල්ලි නෑ. පළක් අයට සල්ලි තිබ්බට දැනුම නෑ. දැනුම තිබ්බට ඩිසල් තියෙන්නේ නෑ. ඩිසල් තියෙන තිබ්බත් එක දිගට වැඩේ කරගෙන යන්න බෑ. මට වැරදිච්ච තැන් මට මග ඇරිච්ච තැන් මට නොතේරුණු තැන් මම ඔයාලත් එක්ක බෙදා හදාගන්න තමයි මම මේ channel එක සම්පූර්ණයෙන් පටන් ගන්නෙ. ඉතින් ඉස්සරහට වීඩියෝ එක හොඳයි නම් මගෙත් එක්ක රැඳෙන්න මම ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා ඊළඟ වීඩියෝ එකෙන් ඩයිවර්ජන්ස් ගැන හරි තව ඔයාලට වැදගත් මොකද්ද සාමාන්‍ය මාකට් එකේ ස්ට්‍රක්චර් එක හරි එහෙම නැත්නම් ඩයිවර්ජන්ස් මේවා තමයි ඇත්තටම මූලික ආරම්භය. ට්‍රේඩින් වලට එන මූලිකම දැනුම කියලා මම හිතන්නේ. තව ඇඩ්වාන්ස් දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලට වැඩේ හරියට තේරෙනවා මම SNR ගැන පැහැදිලි කිරීමක් කරන්න පොඩියට මාත් මේ දවස්වල ඉගෙන ගන්නවා. SNR උත් හරිය නිකන් රෙසිස්ටන්ස් වගේම තමයි. ඊළඟ වීඩියෝ එකෙන් ඩයිවර්ජන්ස් හරි රෙසිස්ටන්ස් ගැන හරි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ගැන හරි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එක කොහොමද මම දවස් දෙකක් ඇතුළත දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් එක දිගට වීඩියෝ දාන්න කියලා තමයි හිතන් ඉන්නේ. වීඩියෝ එක හොඳයි නම් subscribe එකක් දාලා like එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.
මේ වගේ පොඩි දෙයක් බලලා ට්‍රේඩ් කරන්න යන්න එපා. සම්පූර්ණ නොලෙජ් එක අරගෙන ස්පොට් වල මුලින්ම ට්‍රේඩින් කරන්න පටන් ගන්න Binance වල. ට්‍රේඩින් කියන්නේ ඇත්තටම ස්පොට්. ෆියුචර් තියෙන්නේ පොඩි කැපිටල් එකක් තියෙනකොට පොඩි කැපිටල් එකකට අඩුම තරමේ ඩොලර් 500 කැපිටල් එකක්වත් තියෙන කෙනෙක්ට තමයි හරියන්නේ. මම ස්පොට් Binance එකේ ස්පොට් වල තමයි ට්‍රේඩ් දාන්නේ. ෆියුචර් දානව නැත්නම් හොඳ එන්ට්‍රි එකක් ආවොත් සතිය දෙකක් විතර බලලා දානවා. එහෙනම් නැත්නම් මම මේ දවස්වල නම් කරන්නේ forex trading. forex වල මම ෆන්ඩ් account එක ගහනවා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක මගේ ෆන්ඩ් account එක ගහන ට්‍රේඩ් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ලොස් වෙන්නේ මොනවද ප්‍රොෆිට් වෙන්නේ මොනවද. එතකොට මට වැරදුනොත් ඒක ඔයාලට වරදින්න නැති වෙන තමයි කියලා දෙන්නේ. ඇදකුද හොයනට වඩා දන්න කෙනෙක් සාමාන්‍යයෙන් කියා දෙන දේ හරියට ඉගෙනගෙන තමන් දන්න දේෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි ඔයාලට වීඩියෝ එක කරන්නේ. එහෙනම් අදට එච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.